කෙල්ලකුත් නෙවෙයි කොල්ලෙකුත් නෙවෙයි. නපුංසකෙක් කියලා උපදින්නේ වැරදි කාමසේන විපාක. සමාජයේ තැනින් තැන මේ රටේ අඩුයි. ඉන්දියාව වෙනම ප්‍රාන්ත තියෙනවා. පිට රටවල් වල වෙනම පැති තියෙනවා. එහෙම ඉන්නවා සමාජයට ඇඟ පිරිමි. ඒ වුණාට හිත කාන්තා. කය කාන්තා හිත පිරිමි. මේ විදිහේ හිතකින් වාසය කරන්න වෙනවා වැරදි කාමසේන විපාක. ඒ යන්නේ එන්නේ කතා කරන්නේ මේ විදිහට. එතකොට අර වල් වැඩ කරන මිනිස්සුම hina වෙනවා. අර බලපං අර බලපං කියලා එක එක වචන කියලා. තමනුත් ওই වල් වැඩ කරනවා නම් ඒකේ විපාකයක් තමයි අර නපුංසකෙක් කියලා ඉපදෙන එක. තමන්ගේම අනාගත ජීවිතයක hina වෙන්නේ. තමන් එකපාරක් ඒ වගේ මිනිස්සෙකුට hina වුණාම දහසක් දෙනා තමන්ට hina වෙයි. තමන් නපුංසකෙක් වුණ දවසට. ඒ නිසා ඒ වගේ අය විඳින දුක්, හිතෙන් විඳින වේදනා වචනෙන් කියන්න බැරි තරම් සතුටක් හොයාගෙන කරපු දේවල් වලින් වෙච්ච දේ කියනවා.